අද දවසේ ගොඩක් වැඩ ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා. ටයිල් එකට උනත් දාන්න කියලා බැලුවේ අදහසනම් තියෙන්නේ ප්ලෑන්ක්ස් කියලා. අපි ගාව මම හිතනවා ඔක්ලොකුත් තිබ්බා. ඔව් තියෙනවා. උනත් දන්නේ ප්ලෑන්ක්ස්ම දාමුනේ. ඔක 64 ස්ටැක් දෙකක්ම තියෙනවා. රෑ වෙනවා ශාසනික ගෙදරට ගිහිල්ලා දොරවල් නිදි වෙන්න කියලා තමයි අද රෑ බැලුවේ. ඒත් තාම ගේ වැඩ එහෙම්මමයි. ඒ නිසා කියන්න බැරි වුණා ගුඩ් මෝර්නිං කියන්න බැරි තරමට වැඩ 64 ස්ටෙක් 2.9. ඕකේ නිබේ මෙතනින් මේක දාලා ඉවරනවා. ෆස්ට් ෆ්ලෝර් එක ඉවරයි මං හිතන්න විදිහට. ඕගොල්ලෝ හිතුවා හරි සෙකන්ඩ් ෆ්ලෝර් එකකට යනවා. මොකද ෆස්ට් ෆ්ලෝර් එකකින් ඇද්දවල් තියාගෙන චෙස් ටිකක් තියාගෙන ක්‍රාෆ්ටින් ටේබල් ටිකක් තියාගත්තාම හැරෙන්නවත් ගෙයිද නැහැ. ඒ නිසා සෙකන්ඩ් ෆ්ලෝර් එකක් යනවා. බ්‍රීඩ් එකක් හදන්නත් ඕනේ. ඒ නිසා අනේ ඒක මේ වාක්‍යයට කිසි අදාළත්වයක් නෑ. කොහොම හරි ඉස්සරහට බ්‍රීඩ් එකකුත් හදනවා බලාගෙන ඉන්න. ලයික් කරලා බලාගෙන ඉන්න. සබස්ක්‍රයිබ් කරන්න. එතකොට ඒකෙයි නිවේ මෙතන පඩි පෙරන චුට්ටක් කැත වුණා. කමක් නෑ. කැත අඩු. යප් කැත අඩු. අම්මට සිරිකොන්ද. හරි. කොප කෑල් දෙක තුනක් තිබ්බා. ඒකින් චෙස් ප්ලේට් එකයි හෙල්මට් එකයි හදාගෙන. බෝයි. කැත වුණාද මන් දන්නේ. දැන් කියන්නේ වෝල් එක ගහන්න අපේ පළවෙනි එකේ අදහස මොකද්ද? the right is primary. පොරව නිකන් යන සීන් එකේ තියෙන්නේ ඒ තාලුත් පොරවක් හදාගෙන අපි මෙතන ගල් කෙටයක් තිබ්බනේ. ඒකත් මයින් කරගෙන දෙයියම මොකේද බා මොකද්ද බයිරිය ගස්කප
සෙකන්ඩ් ෆ්ලෝ එක ගන්න හිතාගෙන ඉන්න මාස්ටර් බෙඩ්රූම් එකට ඒ නිසා ඒක ලස්සනට හදන්න ඕනේ. බැල්කනි එකකුත් හිතේ තියෙනවා. බැල්කනි එක නම් ඔෆ් ද කැමරා හදනවා. මොකද ෆෝන් නම්බර් එකක් දීලා වෙරිෆයි කරගෙන ඉන්නේ. ඒ නිසා තාම දාන්න පුළුවන්. විනාඩි 15ට අඩුවෙන් වීඩියෝස් විතරයි. තම්නේල්ස් උත් මම හිතන්නේ views උත් අඩු එක හින්දා තමයි. කොහොම හරි thank you මේ views ටිකටවත්. ඇත්තටම හිතුවේ මෙහෙම views වෙයි කියලා. thank you subscribers ලා තාතර වෙලකින් thank you. මොකද thank you. මේක ලස්සනට හදන්න ඕනේ ලොවෙත් මොකද මාස්ටර් බෙඩ්රූම් එක. උඩ වහල් නම් එච්චර ගේමක් නෑ මොනවාද බිත්ති වලට ගන්න කියලා වෙද. එහෙම වුණොත් මොකද්ද යටිනුයි උඩිනුයි ක්ලාස් මැදම සංවෝල් එක වගේ. ඒකලා විලේජ් එක පැත්තට එන්න නිකන් අමුතු බැල්කනි සීන් එකක් වගේ කරලා ඔෆ් කරලා ගහන්නේ. දේවල්ට මේ ස්ක්‍රීන් එකේ පේනවා වගේ. මම ගහන්නේ මොකද්ද වහල්ට ප්ලැන්ක්ස් එනිසා බිත්ති වලට ග්ලාස් අනිවාර්යෙන් ගහන්න එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මොකද බැල්කනි එකේ ෂේප් කියලා හිතනවා. වීඩියෝ එක ඉස්සරහට බලන්න. ඒ වගේ කතාර ගන්න දේ ලයික් පාරකුත් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරපන් කතාර ගන්න එපා. ඉතුව තරම් නම් කැත්ත නෑ හැබැයි. ඉතුව තරම් ලස්සනක් නෑ හැබැයි. මං කිව්ව විදිහට බැල්කනි එක මේ මොකද්ද විලේජ් එක පැත්තට එන්න. මේ හරි ක්‍රාෆ්ටින් ටේබල් එක මේ හරි ඇන්දන මේ ෆර්නස් එක ඇන්ද නිකම් පල්ලේ ඇන්ද පල්ලේ ඉන්න තියන්න බෑ මොකද ආරක බෑ මාස්ටර් බෙඩ්රූම් එක ඇන්ද විතර හේ බෝයි අයියෝ විශාල වදයක් වෙනවනේ ඉතින් මේකත් ඉදාගන්නත් බෑ චාකෝල් ටිකක් අතට අඩුවේ නයිට් එකක් නෙමෙයිද බෑ තන්ඩර් ස්ටෝම් එකක් නෙමෙයි මොකද නයිට් එකක් නෙමෙයිද ආන්ගේ බෑ තියාගෙන මෝජන් එකට වටෙන් පිටින් නොයිස් එක ඇහි ඒ ගැන වැඩි හිතන්න එපා. චුට්ටක් පිසි තැනක ඉන්නේ. පිසි තැනක තමයි වොයිස් දෙන්න එඩිට් එක කරන්න ගත්තෙත් මාර විදියට තමයි. වගේම මේ මයික්‍රොෆෝන් එකේ ආපහු ඉදිරියට එන්නේ නැති වෙයි. මොකද මෙහෙම අන්කොල්ටියට වීඩියෝස් කරන්න බෑ. ඒ නිසා මොකද බං අවල් ඒ නිසා හිතුවා යම් කිසි මයික් එකක් ගන්න. හැබැයි එච්චරම පොල්ටි හිවුත් නෙමෙයි. ඔයාලා අහලා තියෙ SFR 666 ඒකෙත් කොපි වර්ෂන් එක ගත්තේ. ඒගොල්ලන්ගේ දාලා අස්සකට දැම්මා. දැන් කියලා වෙලා ඉන්නේ ගෙන්නෙත් නෑ මොකද ප්‍රේල් 9-15 අතර ඉන්නේ සවුද ටර්න් ටෙස්ට් දුක තමයි. ඊයසේ ඩික් නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරගෙන නැත්නම් උඹලට එන ගයියා. අඩෝ කේව් එකවන්න 1.18.1 එක නම් උන්නේ අඩින් අඩිය කෙව්වේ එහෙම තමයි මෝජන්නේ මම 16 පින් කෙවුව මතක ඇති ඔයාලට කියන්නේ මේ YouTube channel එකේ පපියා ගේමින් කියලා අසාර්ථකයි වේලා එකට වඩා සාර්ථකයි ඒ වගේ හේක ගෙහුවා නෙදර් ඒක නම් ගොඩක් ඇඩලා තිබෙන නෙදර් මේවනේ වගේම ඒක නිකන් මුතු නිව් මයින්ක්‍රාෆ්ට් අනේ 14නේ ඔව් 14 නිකන් මට කියන්න දෙන්නේ කොහොමරි දැන් මේ ඉන්න අපි මේ මොනවාද කොපර් එජ් එකේ
අන්න පුතා තැන මේ මොනවාද හැම තැනම කුපර්. ඉස්සර කුපර් කෑල්ලක් හොයාගන්නේ 1.18 කට මහ පත කේව් හැමදැනම. මේ කේව් එක හොයන්නේ හැම තැනම කුපර්. නෑ නෙවෙයි නෝන්නේ මොකද කේව් එකක් නම් තියලා හැබැයි ඒක වැඩක් වේවිය. අර මෙතන ගත්තේ අම්මට ඉතින් අපි ඩයබටිස් එකක් ගත්තා අරපි kuya cookie අයියෝ කරන්ඩ අම්මට ඇත්තියම් තන්නේ කතිනාර ටීප්ස්ලේට්ල එල්ලකට යන්න නැති එකක් වුණත් කමක් නෑ අයින් කෑල් දෙක තුනක් හොයාගන්න එල්ලාවට අර වගේ කොප හැම තැනම ඒ පැත්තේ යන්නේ අරපයි මේ පැත්තේ විචින්නේ යටට ශක්තිය අරගෙන වයින් කරන්න මේ ඉස්සර නම් දිගයි අවුලක් නැතව කියවගෙන හරි පාරිස්සමට කෝල් එකා ටයිම් අපේනවා මන් දුරවනකින් එහා කුණී යන මේ සොයවල් හිටියනම් මෙලාට මැරලව එන්න වෙනුවෙන් පැනලා දුවන්නේ නේද එහෙනම් මේ වෙද්දී එක්කෝ ඩයමන්ඩ් හොයාගෙන මොනවද කිසි බෑස් නැති ඕන කරගෙන හරි යට කේව් එක ඕක පස්සේ වෙලාවක අපි ලූට් කරන් දෙමු දැන් ඉතින් මේ ටික අරගෙන යමු චුටල්දි අම්මට සිටි වේරන් දන්නා කරේ පස්සේ වෙලාවක යට තියෙන කේව් එකකට තිබුණේ මේක හරියන්නේ නැහැ මම ඉතුරු ඩෙකරේෂන් ටික ඔෆ් දෙකවලා ගන්න දැන් ටික වහලා නවතිනවා ග්‍රාස් එහෙම ගහලා බැල්කනි එක එහෙම ඔෆ් දෙකවලා ගහන්නම් චෙස්ට් එහෙම ඇතුළට ගන්න ඔෆ් දෙකක වහල්නවා ඔයගොල්ලෝ ඉස්සරහ යන්නේ ඊළඟට පොඩ්ඩේ වෙලාවකට බ්‍රීඩ් එක හදයි ඔය දන්නේ මොකක් කරයිද දන්නේ ෆාම් බ්‍රීඩ් එක දැන් මේ ටික බලලා සමගිය ගීතේ අපි සමගිය ෆ්‍රෙන්ඩ්ස් ශීල්ඩ් එකත් හදාගත්තා අංග සම්පූර්ණයි අද වීඩියෝ එක මොකක්ද ඔයගොල්ලන්ගේ මෙව් එක කමෙන්ට් එකකින් දාන්න අනේ කරුණා කරලා දාන්න SMP එකකුත් දෙනවා මේක දැන් රෙකෝඩ් කරේ නැහැ එහෙනම් පත බර ගන්න එක හැබැයි තවමත් මං මොකද එඩිට් කරන මං සතියක් විතර තියෙන එක මේවා කරලා කොහරි අද SMP එක රිලීස් කරා
ඒකටත් අත කට්ට දාගෙන යන්න. අඩ මේක බ්ලැක් ස්ක්‍රීන් එක තාම කියනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරගුත් දාගෙන යන්න අනිවාර්යෙන් කරන්න. වැටලා ඉන්න වෙලාවක කොල්ලෙක් ගොඩ ගන්න උදව් වෙන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මම ගිහින් එන්නම් බයි. වීඩියෝ ඉවරයි. තව වොයිස් එක ඉවර නෑ. ද වොයිස් එකත් ඉවරයි. බයි.